අපි මේ ගහන්නේ Minecraft how to train your dragon. කලින් එපිසෝඩ් එක බලන්න නැත්නම් ඒකත් බලන්න. කලින් එපිසෝඩ් එකේ අපි මේ මගේ පිටිපස්සෙන් ඉන්න බෝල ගෙඩියව ටේම් කරා. මම අද යාට සැඩල් එකක් හදාගත්තා යාගේ පිටේ යන්න. අපි බලමු එහෙනම් යාගේ පිටේ රවුමක් ගිහිල්ලා. shift එක ඔබ right click කරලා මෙයාගේ inventory open කරලා සැඩල් එකක් දාලා යාට අපිට chest එකක් දාන්න පුළුවන්. අපි ගාව තියෙන meat වර්ග ටික අපි යාගේ chest එකට දාමු. අපි දැන් යම් මෙයාගේ පිටේ රවුමක්. ඔයාලට පේනවා ඇති. සැඩල් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩින් සැඩල් එක වැහලා තියෙනවා. මෙතනින් chest එක වැහලා තියෙනවා. මාරම ලස්සනයි. අපි මේවා දැන් දාගමු follow. අපි දැන් යම් මෙයාගේ පිටේ explore කරන්න. මෙතන ඉන්න ස්ටිංගර්ලා ටික ඔයගොල්ලන්ට පේනවා නිකන් මේගොල්ලෝ ඩයිනෝසර්ස්ලා වගේ. මේගොල්ලන්ට පියාඹන්න බෑ. හැබැයි ගොඩක් උඩ පයින්න පුළුවන්. මේගොල්ලන් අපි ඉස්සරහට ටේම් කරන්න බලමු. මේගොල්ලන්ව ටේම් කරන්න ඕනේ අපිට බැටළුවන්ගේ මස්. මෙතන අමුතු ගහක් තියෙනවා. මං හිතන්නේ මේක අපිට ඕනේ වෙන්නේ ඇල්ෆාව ටේම් කරන්න. ඔයගොල්ලෝ මූවි එකේ ඉන්නේ අර ඇල්ෆා ඔයගොල්ලෝ දන්නේ නැතිනේ. අර ලොකු දාලා තියෙන මකරෙක් ඉන්නේ. අන්න එයා මේක ඉන්න අපිට එයාව ටේම් කරන්න මං හිතන්නේ මෙන්න මේ මගේ පිටිපස්සෙන් තියෙන ගහ ඕනේ වෙන්නේ. අපිට විලේජ් එකක් හම්බුණා සවර්ණ විලේජ් එක. අපිට මේක ඉස්සරහට උමනා වෙයි මේ විලේජ් එක අපේ බැරි වෙලා හරි අපේ විලේජ් එකේ විලේජර්ස්ලා නැති වුණොත් එහෙම අපිට මේකේ විලේජර්ස්ලා ගේන්න පුළුවන්. අපි මේ යන්නේ මුහුදක් හොයාගෙන යන්නේ කියනවනේ මුහුදේ නැව් තියෙනවා නැව් ලූට් කරලා අපිට හොඳ ලූට්ස් ගන්න පුළුවන්. රැ වෙනවා අපි නිදාගමු. අපි නිදාගෙන තියෙන්නේ මෙන්න මෙයා ළඟ. මේ ඉන්නේ ඩෙඩ්ලි නැඩර් කෙනෙක්. අපිට මෙයාව ටේම් කරගන්න ඕනි චිකන්. චිකන් හොයන්න ගියම තමයි එපා වෙන්නේ. මෙතන මකර කූඩුවක් තියෙනවා. ඒක ඇතුලේ බිත්තරයක් තියෙනවා. ඔයාලට පේනද? අපි ගිහින් ගමු. මේකේ ළඟපාත මොකෙක් හරි ඉන්නවද දන්නේ නැහැ. මේ බිත්තරේ අයිතිකාරය හැම ඉඳියොත් එහෙම අපි ඉවරයි. Fireworm Queen. අලුත් මකරෙක් Fireworm. Fireworm කියන්නේ ගිනි පණුව. අපිට R press කරලා මෙයාගෙන් ගින්දර විදින්න පුළුවන්. අපි මේ බැට්ලෝ ටික මරාගමු ගින්දර වලින් ඉඳලා බලමු. වැදුන්නේ ඒ බැට්ලෝ එක දණක ඉන්නවා. වැදුනා. පිටයකින් හම්බුනේ කුක් මටන් තමයි හම්බෙන්නේ. මේ ජංගල් බයෝම් එකේ ඉන්න හොඳ නෑ. මේක ඉන්නවා හිඩියස් සිපල් බැක්. ඒ කියන්නේ රවුඩු දෙකේ මකර එකෝලුවකින් විස විඳිනවා අනිත් ඔළුවෙන් ගින්දර විදිනවා. අපේ ඇඟට විස විදලා ඒ විස ටික එයා ලයිට් අප් කරනවා. එතකොට ඉතින් අපිට ඒක ක්‍රීපර් කෙනෙක් පිපුර වගේ පුපුරලා යනවා. එන වෙලාවකින් නම් මුහුදක් හොයන්නේ අන්තිමට අපිට මුහුදක් හම්බුණා. ඒකත් ඉවරයිද? මේ මුහුදක් නෙමෙයි. මුහුදක් තමයි. මට හිතෙනවා විලේජ් එකෙන් විලේජර්ස්ලාව අරගෙන ඇවිල්ලා මෙන්න මෙතන මුහුද ළඟම ගේ හදන්න. මොකද කියන්නේ මෙතන ගේ හදමු. අපි මේ මකරයි පිටේ යම් මුහුදේ පොඩ්ඩක් නැවක් හොයාගන්න. මෙතන තියෙනවා නැවක්. අපි නැවට ගිහිල්ලා බලමු මේ නැවේ තියෙන අපිට හොඳ ලූට්ස්. Verse and stories. Advancement එකක් අන්ලොක් වුණා. මේ නැවේ ඉන්නේ වොන්ඩරින් ට්‍රේඩර් කෙනෙක් තමයි මේ නැවේ ඉන්නේ. මේ නැව ලූට් කරමු බැරල් එකෙන් බැරල් එකට. මේකේ වටින දෙයක් නැහැ. මේකෙත් නැහැ. මේකේ තියෙනවා එමරල්ඩ් තියෙනවා. ගෝල්ඩ් තියෙනවා. ලෙදර් ආමර් එකක් තියෙනවා.
එමරල්ඩ් අපිට ඕනි කරන දේ තියෙනවා nether portal mug මේ nether portal mug එකෙන් අපිට පුළුවන් fire resistance ගන්න. ඒතකොට අපිට හද ඉන්න ඕන නෑ. අපිට මකරුංග ටේම් ගන්න fire resistance ගොඩක් වටනවා. enchanted golden apple එකකුත් තියෙනවා. mending golden axe looting tree boot එක projectile protection flint and steel මේක තියෙනවා iron helmets මෙතන තියෙන්නේ barrel එකක් දෙයට බලමු ඔව් ඒකෙ මුකුත් නැහැ අපි එනම් මේ නැවේ රාත්‍රී ගත කරමු අපිට දැන් තියෙන්නේ නැවේ මේ පැත්ත ලූට් කරන්න බුක්ස් වැඩක් නෑ මීට් වර්ග තියෙනවා මීට් වර්ග නම් අපිට ඕනි ඩයමන්ඩ්ස් 3ක් තියෙනවා මේකේ සැමනුයි රෝකොඩුයි මං ගන්නේ අපිට රෝකොඩ් සැමන් එක හොයාගන්න ගොඩක් අමාරුයි අපිට ඕනි ඒවා මකරුන්ට ටේම් කරන්න මේකේ තියෙනවා රෝකොඩ් දෙකක් ඒකේ තියෙනවා එමරල්ඩ් එකක් ලැපිස් තියෙනවා වෙන මොකුත් නැහැ අපි මේ ස්කෙලටන් හෙඩ් එක ගමු මේකේ ලස්සන ෂීල්ඩ් තියෙනවා අපි ෂීල්ඩ් එකක් බලලා ගමු හොඳ එකක් මේක හොඳයි ඒක ගන්න අපිට පහරට බහින්න වෙයිද බහින්න ෂීල්ඩ් එක ගත්තා මකරෝ මෙහාට එන්න නියමයි අපි මේ නැව සම්පූර්ණයෙන්ම ලූට් කරලා ඉවරයි මෙතන විලේජ් එකකුත් තියෙනවා ඩෙසර්ට් වැඩක් නැහැ මෙතන චූටි මකරු වගේක් ඉන්නවා ඔයාලට පේනවා ඇති මේ අවගාගේ දිහා බලාගෙන මේ ඉන්නේ ටෙරබල් ටෙර අර මූවි එකේ ඉන්න ලස්සන මකරු අපිට මේක ළඟ ටේම් කරන්න ඕනි සැමන් තියෙනවා 4ක් අපි ඒක ළඟ ටේම් කරමු ටේම් වුණා තව එක්කෙනෙක්ට ටේම් කරගමු පානුත් කනවද මේගොල්ලෝ පාන් කනවා අපි දැන් අපේ මකරුන්ව ෆලෝ දාගමු ඔය එන්නේ මේ ඉන්නේ මේ චූටි පැටියක් පස්සේ මෙතන තවණයක් තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති අපි ඒක ලූට් කරගමු මොකද අපි මකරෝ උඩට යන් උඩට සාර්ථකව ගොඩ බෑවා එතන තියෙනවා අයන් දෙකක් සම්පූර්ණ ලෙදර් ආමර් මීට් වර්ග තියෙනවා ඒ ටික නම් ඕනි මේ මොකක්ද මකර බිත්තර පෙට්ටිය අපිට කඩන්න පුළුවන්ද බෑනේ මේක රෙඩ්ස්ටෝන් ලැපිසුයි තියෙනවා මකරෝ කොහෙද
මකර ඔයාගේ ඉන්වෙන්ටරිය ඕනි මට හරි මොකෙක්වත් නැහැ අපි නිදාගමු තාම අපිට නැව් දෙකක් විතරයි හම්බුනේ මෙච්චර එක්ස්ප්ලෝර් කරලා ඉස්සරහා තව නැවක් තියෙනවා අපි ඒක ලූට් කරමු මේ මකර පැටියකෝ අඩෝ නෑනේ අයියෝ මකර පැටියා නෑ කවන්නේ ලුත් එක ටේම් කරමු මේ චෙස්ට් ප්ලේට් එක වැඩක් නෑ අපි මේ චෙස්ට් එකෙන්ම දාලා ටෙස්ට් එකෙන්ම දාලා යන්න එපාද? Multi shot protection 3 fire protection bane of arthropods ඒ මොකද්ද? මෙතන බැම්බු තියෙනවා අපි බැම්බු ගලවන් යන් අපිට ඕනි වෙනවා තව නැවක් තියෙනවා මෙතන ඒක කැඩිච්ච නැවක් මේකේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ බලමු අපි ලූට් කළා මේකේ තියෙනවා රූන් අපිට මේ රූන් ඕන වෙනවා ට්‍රේඩ් කරලා මකර පිටර ගන්න මේ අයිස් ටේල් පයික් කියන එකත් අපිට ඕන වෙනවා ඒ මොකද මකරෙක්ව ටේම් කරන්න ඔයගලන්ට මේ මෙතන තියෙනවා ස්කේල් එක ඒ කියන්නේ හැමක් ඕගලන්ට මේ හැම පේන්නේ කාගේ හැම වගේද ඒ තමයි රෙඩ් ඩෙත් අර හවුට් ට්‍රේන් එකෙන් පළවෙනි මූවි එකේ ඉන්න මකර මේ ෆයර් කෝම් ජෙල් කියන ඒවා මේ කහපාට බෝලයක් වගේ තියෙන අන්න ඒව අපිට ඕන වෙනවා මේ බ්ලේස් රොඩ්ස් විදියට ඒවා යූස් කරන්න පුළුවන් මේකේ ලොකු නැව තියෙනවා අපි දැන් ලූට් කරපු නැව වගේ 20 30 ගුණයක් ලොකු ඒවා මකර දඩයක් ආරංගේ නැව. ඒ නැව වල ඉන්න මකරු ඉර කළා. අපිට මේ මකරුම බේරගෙන ටේම් කරගන්න පුළුවන්. තව නැවක් තියෙනවා. ඒක මම ලූට් කරපු එක. මොකක් අපේ ග්‍රොන්කල්ට මොකක්ද උනේ? එයාගේ ළඟ තිබ්බ ලූට්ස් ඔක්කොම මෙතන පල්ලෙහාට වැටුණා. මොකක්? අයියෝ. අපිට අපේ ග්‍රොන්කල් නැති වෙච්ච හින්දා තව එකෙක් ටේම් කරන්න කියලා මස් හොයන්න මම ගියා. ඊට පස්සේ එතෙන් තිබු ඩෙඩ්ලි නැඩවල ටිකක් මා ඉවරයක් කරලා දැම්මා. එහෙම වුණා කියලා මම සැලුන්නේ නැහැ. විලේජ් එකෙන් ස්පවුන් වෙලා බඩු ටික ගන්න ආයෙත් මම හෙන්න දුර පයින් ගියා. ඊට පස්සේ තමයි දැක්කේ මීටර 1800ක්ම යන්න තියනවා කියලා.
හරි අපි බඩු සේරම ටික ගත්තා වෙන නම් මොකුත් නැහැ. මගේ බෝට්ටුවක්ද මොකක්ද යක් තිබුණා ඒක නම් පිච්චලා තිබුණා ඒක වැඩක් නැහැ. අපි දැන් තව ග්‍රොන්කල් කෙනෙක්ට එම් කරන්න මස් එකතු කරගන්න ඕනේ. අපි එහෙනම් මස් එකතු කරමු. අප්ඩෝ මේ අපේ කලින්ම කරේ පාට ඒ විදියම එකෙක් ඉන්න අපි ඌට එම් කරමු. ටේම් වෙන්න ආටේම් උනා නීමයි. අපි දැන් මෙයා ෆලෝ දාගෙන උඩින් යමු නැත්නම් අපිට සැටල් නැති හින්දා වැටලා මැරෙන්න තමයි වෙන්නේ. අපි විලේජ් එකට යමු. ඊළඟ එපිසෝඩ් එකේ අපි තව මකරෙක්ට ටේම් කරමු. අපිට අපේ මකරව නැති වුණා. හැබැයි ඒ වෙනුවට අපිට එයාගේ පාටම ඒ විදිහම එයාම ආයි අපිට හම්බුණා. වීඩියෝ එක බලවට thank you. වීඩියෝ එකට like එකක් දාලා subscribe පාරක් දාන්න.